මුස්ලිම් ගෙවල් වල හදන ගුලාබ් ජාමුන් හදමුද අද අපි. ඉතින් මුස්ලිම් ගෙවල් වල අවුරුද්දට වගේම විශේෂ උත්සව වලට හදන කෑමක් තමයි ගුලාබ් ජාමුන්. ඉතින් මේක අතුරුපසක් විදිහට අද අපිටත් හදාගෙන කන්න කියා දෙනවා මම ඔයාලට. එහෙනම් ඉක්මනට අපි වීඩියෝ එකට යමුකෝ. මෙන්න මේ විදිහට අපි බොන කිරිපිටි තියෙන සාමාන්‍ය කිරිපිටි ග්‍රෑම් 50ක් මම අරන් තිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පාන් පිටි ග්‍රෑම් 30ක් මම එකතු කර ගන්නවා. මම චූටි ප්‍රමාණයක් හදන හැටි තමයි අද ඔයාලට මෙතනදී කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක හොඳට අතින් අනාගෙන ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි වලින් තේ හැන්දක් දිය කරගෙන හරි තමයි මේක අනා ගන්න ඕනේ. මේක ඇල් වතුරෙන් උණු වතුරෙන් එහෙම අනන්නේ නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් වලින් හරි පිටි කිරි වලින් හරි තමයි අනා ගන්න. ඉතින් අද මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් පාවිච්චි කරලා මෙතනදී මේක අනා ගන්නවා හොඳට. ඊට පස්සේ මේකට දැන් ඇලෙන පදම ආවහම අපි මේක චුට්ටක් ඇලෙන්නේ නැති වෙන්න තව කිරිපිටි චුට්ටක් මම එකතු කර ගන්නවා. ඉතින් මේක ලොකු ක්වොන්ටිටියක් හදනවා නම් ඔයාට ලොකු ප්‍රමාණ වලින් එකතු කරන්න පුළුවන් ප්‍රමාණ ඩබල් කරලා. ඊට පස්සේ මේකට මම පොල් තෙල් ටිකක් තමයි අද එකතු කර ගන්න. ඔයාට මේකට බටර්, මාගරින්, කැමති තෙල් වර්ගයක් එකතු කර ගන්න පුළුවන්. ගී තියෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් මේකත් අඩු වියදමින් හදන හැටි තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ මේකට මම බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කර ගන්නවා. අනිවාර්යයෙන්ම බේකින් පවුඩර් දාගන්න. බේකින් පවුඩර් නැත්නම් ඔයා අප සෝඩා ටිකක් මේ වෙනුවට එකතු කරගන්න. එතකොට හොඳ සොෆ්ට් එකට මේක අපිට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ ඉතින් අතේ තෙල් චුට්ටක් හරි බටර් මාගරින් චුට්ටක් හරි ගාගෙන මෙන්න මේ විදිහට බෝල කරගන්න තමයි තියෙන්නේ. පේනව නේද? මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට හොඳට මේක බෝලේ හදාගන්න. මේක ලස්සනට බෝලේ හදාගත්ත තරමට අපි හදන ගුලාබ් ජාමුන් ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මේක බෝලයක් අතේ මෙන්න මේ විදිහට අල්ලෙන් රෝල් කරලා හදාගන්න. පේනව නේද? මම මේ හදලා තියනවා වගේ ලස්සනට. ඊට පස්සේ ඉතින් අපිට මොකක්ද දන්නවද දැන් කරන්න තියෙන්නේ? මේක තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට ගින්දර දාගෙන මේක ඔයාට තෙල් ලිපේ තියාගෙන මෙන්න මේ විදිහට බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක රන්වන් පාට වෙන්න ඕනේ. එතකොට තමයි ගුලාබ් ජාමුන් එකේ හරි ලස්සන පාට එන්නේ. ඇතුළ හොඳට තැම්බෙන්න සාමාන්‍ය ගින්දරේ මේක කරගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තෙල් කොලයකට මම බැදගත්ත ගුලාබ් ජාමුන් ටික දා ගන්නවා. මේක පාච්මන්ට් කොලයක්. ඉතින් ඊට පස්සේ ඒක පැත්තකින් තියාගෙන මම සීනි සිරප් එක හදන්නේ. සීනි ග්‍රෑම් 60ක් මම එකතු කරගන්නවා. මට අද ගෙදර තිබුණේ දුඹුරු සීනි. ඊට පස්සේ දුඹුරු සීනි තමයි මම එකතු කරගත්තේ. ඒකට වතුර එකතු කරගන්නවා. මේ වෙලාවට කාඩමන් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. රෝස් වෝටර්ත් එකතු කරගන්න පුළුවන්. මම මේකට දෙහි චූටි බෑවක ඉස්ම ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන මෙන්න මේ විදිහට අපේ සීනි සිරප් එක හදා ගන්න ඕනේ. ඉතින් 3 පාරක් විතර මේ වගේ හොඳට උඩට බුබුලු දාලා එනකන් හදාගත්තම හරි නූල් ඇදෙන පදම එනකන් හදන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඒක සෙරමික් භාජනයකට දා ගන්නවා. අපේ ගුලාබ් ජාමුන් ටික දැන් ඉතින් මම මෙන්න මේ විදිහට දාගන්න තමයි යන්නේ අපේ පැණි එකට. ඉතින් මේක පැය දෙකක් විතර පැණි එකේ පොඟෝල කන්න ගන්න. හරිම රසයි යන්නේ, පුදුම රසක් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයත් හදන්න. වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ channel එකටත් subscribe වෙන්න. හැමෝටම ආදරෙයි. හොඳේ.